සුබයම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හොඳින් නේද? යාළුවේ මං දෙයක් කියන්නද? ඔයාට තමයි. ඔයා දන්නවද? You are so blessed. Do you know? You are so blessed. ඔයා හරිම වාසනාවන්තයි. ඔයා හරිම පින්වන්තයි යාළුවේ. ලොකු පූර්ණ කුසල ශක්තියක් තියෙන කෙනෙක්. ඉතින් ඔයා සතුටු වෙන්න. ඔයා සතුටු වෙන්න යාළුවේ. ඔයා හරිය පින්වන්ත කෙනෙක්. ඔයා බලනවා ඇති මොකක්ද මේ කියන්නේ කියලා. මේ YouTube channels කොච්චර තියෙනවද? ඒ channel අතරින් සමහර අය ඔයගලන්ව හිනස්සවනවා. සමහර අය නිවුස් දෙනවා. එතකොට සමහර අය අනුන්ගේ ඕපාදූප. එතකොට හිත සනසන සින්දු. ඒ වගේ දේවල් අතරින් ඔයා තීරණය කරනවා වගේ හිත හදාගන්න වැඩපිළිවෙලට යන්න. ඒක නිසා ඔයා මේ channel එක ක්ලික් කරා. ඉතින් යාළුවේ ඒකම ඇති. ඔයාගේ මේ හිත නිවෙන වැඩපිළිවෙල කරගන්න. මම වීඩියෝ එක රිලීස් කරනකොට මේ එනර්ජි එකට මැච් වෙන හැම සෝල් එකක්ම හැම කෙනෙක්ටම මේ පණිවිඩය යන්න කියලා තමයි අදිෂ්ඨාන කරලා මේ වීඩියෝ එක රිලීස් කරන්නේ. ඉතින් යාළුවෝ අපි දැන් පළමු පියවර ලෙස මෛත්‍රිය වඩමින් ඉන්නේ. ඒක දිගටම කරන්න. මම මෛත්‍රී භාවනාව තියෙන වීඩියෝ එකකින් ඊළඟ සැරේ ඔයගලන්ට ගෙනල්ලා දෙන්නම්. හරි දැන් ඉතින් අපි පටන් ගමු. ඉතින් ඔයාලට පොඩි දෙයක් කියන්නද? මෙච්චර දවස් ඔයා ඔෆිස් යනකොට, ක්ලාසස් යනකොට, නැත්තම් බඩු ගේන්න යනකොට, shopping යනකොට, බස් එකේ හරි, කාර් එකේ හරි, කොහෙද හරි ඔයා යනකොට එළිය නේද බලාගෙන ගියේ? ඔයා එළිය බැලුවා නේද? එළියේ තියෙන බිල්ඩින්ග්ස් දිහා, එතකොට පාරේ යන මිනිස්සු දිහා, ඒ වෙන එක එක දේවල් දිහානේ බලන් ගියේ. එතකොට මගේ ඩ්‍රයිව් කරන යාළුවෝ ටික වාහනේ ඩ්‍රයිව් කරා, එක්ක කාර් එකක් නැත්නම් වෑන් එකක්, මොකක් හරි වාහනයක් ඔගොල්ලෝ ඩ්‍රයිව් කරගෙන යනකොට ඔයාව කවුරු හරි ඉස්සර කරගෙන ගියොතින්, එක්කෝ බස් එකක් ඇවිල්ලා ඔයාට වෙට්ටුවක් දාගෙන එහෙම ගියොතින් මොකක්ද හිතුනේ? ඔයා මෛත්‍රී වැඩුවද? නෑ නේද? පස්සෙන් ගිහිල්ලා ඒකට රිටර්න් එකක් දුන්නද? නැත්නම් අර අපේ ලස්සන සිංහල වචන ටික දාගෙන ඒ මිනිහයාට බැන්නද? එහෙම තමයි යාළුවේ පෘථග්ජන හිතක්. ඉතින් මේ පෘථග්ජන හිතක ස්වභාවය එහෙම තමයි. හරි. දැන් අද අපේ දැන් ඉඳලා මේ මොහොතේම ඉඳලා ඔයා වෙනස් වෙන්න ඕනේ. මේ ක්‍රමය අපි වෙනස් කරමු. මම යාළුවෝ කැමති නේද ඒකට? හරි. වෙනදා අපි බස් එකේ ජනේලයෙන් පිටත බැලුවානේ. එතකොට හිටගෙන යන අයගේ දිහා බල අනේ යාට ලස්සන කොණ්ඩයක් තියෙනවා, මට නැද්ද ඒ වගේ කොණ්ඩයක්? එයා හරිම ලස්සනයි. ওই වගේ දේවල් අපි හිතුවේ. අපි අද ඉඳලා ඒ හිත අපේ පැත්තට හරවගමුද? ඔයා බස් එකේ යනකොට, කාර් එකේ යනකොට, වෑන් එකේ යනකොට, ඩ්‍රයිව් කරනකොට ඔයා ඔය හිත දිහා බලන්න යාළුවේ. අපි හැමදාම කරේ පිටත ලෝකයක් දිහා බලන එක විතරයි. අප පිටත ලෝකයක් දිහා බලලා ඒවල ඇලි කැටි හිටපු එක විතරයි කළේ. අපි බැලුවේ නෑ නේද? ඇයි අපි ඇලෙන්නේ? ඇයි අපි ගැටෙන්නේ? මොකක්ද මේ හේතුව? අපි රූට් කෝස් එක හෙව්වේ නෑ නේද? කොහෙන්ද මේ ඇලීම් ගැටීම් එන්නේ කියලා අපි හෙව්වේ නෑ නේද යාළුවේ? ඉතින් මගේ හැම යාළුවෙක්ටම මම කියන්නේ අද ඉඳලා අපි අපේ හිත දිහා බලමු. ඔයා ඩ්‍රයිව් කරනකොට උනත් තව වාහනයක් ඔයාව ඕවර්ටේක් කරගෙන යද්දී ඔයාට වෙට්ටු දාමද්දී ඔයා එයාගේ පස්සෙන් යන්න එපා. ඔයා බලන්න එයා එහෙම කරනකොට ඔයාට මොනවද වෙන්නේ කියලා. ඔයාගේ හිත දිහා හොඳින් එබිලා බලන්න යාළුවේ. මේක ඔයා විසින්ම කරන්න ඕන පරිශ්‍රණයක්. ඉතින් අපි පිටත දේ ගැන හැමදේම හෙව්වා දැන් ඒ හොඳටම ඇති.
දැන් එන්න. දැන්ම ඔයාගේ හිත දිහා බලන්න. මේක අපි ටිකෙන් ටික තමයි පුරුදු වෙන්න ඕනේ යාළුවේ. බුද්ධ දේශනාවට අනුව ප්‍රභාස්වර ඉදම් භික්ඛවේ චිත්තං ආගන්තුකේහි උපකිලිට්ඨේන උපකිලිට්ඨං කියනවා. ඒ කියන්නේ අපිට මේන සිතුවිලි ප්‍රභාස්වරයි. මේ ප්‍රභාස්වර චිත්තය ආගන්තුක උපක්ලේශ තියෙන්නේ. ඒ කියන්නේ අපේ ගෙදරට ආගන්තුකයෝ එන්නේ. ඒ ආගන්තුකයෝ දන්න අය වෙන්න පුළුවන්, නොදන්න අය වෙන්න පුළුවන්. අපි ආගන්තුක සත්කාරත් කරන්නේ. අන්න ඒ වගේ ඒ ආගන්තුකව එන කෙලෙස්, රාග දේශ මොහ කෙලෙස් නිසා තමයි මේ ප්‍රභාස්වර චිත්තේ කිලිටි වෙන්නේ. ඒකයි බුද්ධ දේශනාව. ඉතින් යාළුවෝ, ඔයා හොඳ ඔබ්සර්ව් කෙනෙක් වෙන්න. ඔය හිත දිහා හොඳින් බලන්න. අපිමයි මේ ප්‍රභාස්වර චිත්තය නැති කරගන්න යාළුවේ. අපි එහෙම නැති කරගෙන පිටතින් නිවනක් හොයනවා. මං ඉතින් කොහොමද හිත සැනසෙල්ලේ ඉන්නේ? මෙයා මෙහෙම කරනවා, අරම කරනවා. අපි හැම වෙලාවෙම බැලුවේ පිටතින්. අපි පිටත එක්කමයි ගැටි හිටියේ. අපි අපේ අතුලාන්තය දිහා බැලුවේ නෑ යාළුවේ. හරි. ඉතින් අපි දැන් මෛත්‍රිය වැඩිම පළමු පියවර ලෙස කරා. දෙවනුව ඔයා දිහා බලන වැඩපිළිවෙල කරන්න. මේක ප්‍රැක්ටිස් එකක් හැටියට, පුරුද්දක් හැටියට කරන්න. ඔයා හුස්ම ගන්නවා නේද? ඔයා හුස්ම ගන්නකොට හුස්ම 1යි, හුස්ම 2යි, හුස්ම 3යි කියලා ගන්නෙ නෑ නේද? ඒක අපි ඔටෝමැටිකලි වෙන දෙයක් නේ. අපි හිතන්නේ නැතුවම වෙන දෙයක් නේ. ඉතින් මේකත් ප්‍රැක්ටිස් කරලා යනකොට ඔයා හිතන්නේම නැතුව අන්තිමට ඔයා හොඳම ඔබ්සර්වර් කෙනෙක් වෙනවා. හරියට ගඟක් ගලාගෙන යනකොට ඔයා ගම් ඉවුර දිගේ ඉඳලා ඒ ගඟ ඇතුලේ වෙන දේවල් ටික බලාගෙන ඉන්නවා වගේ. ඔයාගේ හිත දිහා හොඳින් බලාගෙන ඉන්න යාළුවේ. ඇලෙන්න යන්නත් එපා, ගැටෙන්න යන්නත් එපා. ඒකට ටිකක් කල් යාවි. නමුත් මේක භාවිතා බහුලී කතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒකයි. ඉතින් යාළුවේ, මං ආයෙමත් කියනවා, ඔයාලා හැමෝම හරීම පින්වන්තයි. ඉතින් ඒ පින තව තවත් වැඩි කරගන්න, ඒ පුණ්‍ය කුසල ශක්තිය තවත් වැඩි කරගන්න. එතකොට පොසිටිව් ඇෆර්මේෂන්ස් කරන්න. එතකොට මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඒව හැම දෙයක්ම අපි ඉස්සරහට කරමු. එකින් එක අපි ඉස්සරහට කරලා ඔය පුණ්‍ය කුසල ශක්තිය වැඩි කරගෙන ඔයාගේ හිත නිවන වැඩපිළිවෙලේ යෙදෙමු යාළුවනේ. ඉතින් මා එක රැඳිලා ඉන්න. බොහොම ස්තුතියි මාව විශ්වාස කරලා මේ වීඩියෝස් බලන ඔයාලට. ඉතින් ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි. Thank you.